සුබ දවසක් වේවා සියලු දෙනාටම. Welcome back to englishtutor.lk YouTube channel. අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ O level paper එකේ O level English paper එකේ test 5 එහෙම නැත්නම් ප්‍රශ්නාංක 5 කොහොමද ඒකට හරියට උත්තර ලියන්නේ කියන එක. එතකොට සාමාන්‍යයෙන් මේ ප්‍රශ්නාංක 5 කියන එක reading ability එක. එහෙම නැත්නම් දෙන ඡේදයක් කියවලා ඒ තුලින් ලබා ගන්නා තොරතුරු ඔගොල්ලෝ හරියටම පාවිච්චි කරලා ඒ දීලා තියෙන ප්‍රශ්න වලට හරියට උත්තර ලියන්නේ කොහොමද කියන එක තමයි ඔගොල්ලොන්ගේ මෙතන අත් වශයෙන් බලාපොරොත්තු වෙන්නේ. එතකොට අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ටෙස්ට් 5 එක හරියටම මේකට උත්තර ලියන්නේ නිවැරදිව කොහොමද කියන එක. ඉතින් ඔගොල්ලොන්ට මේ ඡේදය කියවලා හරිය අවබෝධයක් ගන්න පුළුවන් නම් ඒ ප්‍රශ්න ටිකට ඉතාම ලේසියෙන් උත්තර ලියලා මෙන්න මේ පේන විදිහට මේ ලකුණු 5 ඔයගොල්ලන්ට හරි ලේසියෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් අද අපි කතා කරන්නේ 2020 O level paper එකේ test 5 එක. එතකොට මේකේ පළවෙනිම වැදගත්ම කාරණාව තමයි ප්‍රශ්නය පැහැදිලිව කියවන එක. මේ ප්‍රශ්නේ කියනවා read the text and complete the table. එතකොට මේ ඡේදය කියවලා මේ දීලා තියෙන ටේබල් එක එහෙම නැත්නම් මේ වගුව සම්පූර්ණ කරන්න කියලා කියනවා. ඒත් එක්කම කියනවා the first one is done for you. පළවෙනි එක උදාහරණයක් හැටියට කරලා පෙන්නලා තියෙනවා කියන එකක් කියනවා. ඉතින් මේ ඡේදය තියෙන්නේ මෝල්ටා කියන රට ගැන. එතකොට මේ ඡේදය කියවන්න කලින් අපි බලමු අපෙන් අහලා තියෙන ප්‍රශ්න 5. මේ වගුවේ තියෙන ප්‍රශ්න 5 මොනවද කියලා. පළවෙනි එක the name of the country. මේ රටේ නම මොකක්ද කියලා අහනවා. දෙවෙනි එක the smallest island. smallest island කියන්නේ කුඩාම දූපත. එහෙම නැත්නම් කුඩාම දිවයින මොකක්ද කියලා අහනවා. the number of ethnic groups. ජන වර්ග කීයක් ඉන්නවද කියලා අහනවා. the capital city. capital city කියලා කියන්නේ අගනුවර. the official language. රාජ්‍ය භාෂාව මොකක්ද? money used. money කියන්නේ මුදල් ඒකකය මොකක්ද කියන එක. එතකොට ඔයගොල්ලන්ට තේරෙනවා මේ වගේ ප්‍රශ්නයකට උත්තරයක් ලියනකොට directly තනි වචනේ උත්තර තමයි ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ. ඒක ඔයගොල්ලන්ට මේ උදාහරණ බැලුවත් පැහැදිලි වෙනවා. name of the country Malta. මෙතන මේ සම්පූර්ණ දිග වාක්‍ය ලියන්න එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ කරන්න ඕනේ ප්‍රශ්නේ කියෙව්වා තනි පිළිතුරක් මේ ඉතිප්පිර උඩ ලියන එක විතරයි කරන්න ඕනේ. අපි බලමු මේ පැරග්‍රාෆ් එකේ මෝල්ටා කියන රට ගැන මොනවද කියන්නේ කියලා. දැන් අපිට අවබෝධයක් තියෙනවා අපෙන් අහන ප්‍රශ්න 5 මොනවද කියලා. ඒ ප්‍රශ්න 5ට උත්තර හොයාගන්න එක තමයි දැන් අපි කරන්න යන්නේ. Malta is a country with 3 islands. Malta කියන රට දිවයින් එහෙම නැත්නම් දූපත් 3කින් සමන්විත වෙනවා. They are the island of Malta itself. Malta කියන දූපත එකක්. itself කියන්නේ ඒක කියන එක. And the smaller islands of Gozo and Comino. අනිත් කුඩා දිවයිනවල් දෙක තමයි ගෝසෝ සහ කොමිනෝ කියන දෙක. The area භූමි ප්‍රමාණය of the Malta island is 246 square kilometers. අපි භූමියේ වර්ග ප්‍රමාණය හොයාගන්නේ වර්ග කිලෝමීටර් වලින්. ඉතින් අන්න මේ මෝල්ටා කියන දිවයිනේ එහෙම නැත්නම් මේ දූපතේ වර්ග කිලෝමීටර් ප්‍රමාණය 246ක්. while Gozo is 67 square kilometers. Gozo කියන දිවයින වර්ග කිලෝමීටර් 67ක් වෙනවා වගේම Comino is only 3.5 square kilometers. එතකොට කොමිනෝ කියන දිවයින වර්ග කිලෝමීටර් 3.5. එතකොට අපිට තේරෙනවා මේ දූපත් තුනෙන් ලොකුම දූපත මෝල්ටා ඊට පස්සේ කුඩාම දූපත කොමිනෝ. ඊළඟට කියනවා as at 2019 අනුව the population of Malta. population කියලා කියන්නේ ජනගහනය of Malta was 514,564. 5,14,564ක් කියන ප්‍රමාණයක්. එතකොට බොහොම සුළු ජනවර්ගයක් තමයි මෙහි ජීවත් වෙන්නේ කියන එක අපිට හොඳටම පැහැදිලි වෙනවා. There are 2 ethnic groups in Malta. ජන කණ්ඩායම් එහෙම නැත්නම් ජනවර්ග ಜಾති දෙකක් ඉන්නවා. They are the Maltese and non-Maltese. Maltese කියන වර්ගයේ එක් කොටසක්, Maltese නොවන එහෙම නැත්නම් non-Maltese කියන අය තමයි අනික් ජන වර්ගය. The percentage of the Maltese. Maltese කියන ජන වර්ගය ප්‍රතිශතයක් හැටියට ගත්තොත් 79%. 79%.
and the percentage of non-Maltese is 21%. ඒ කියන්නේ Maltese නොවන පිරිස ජනවර්ගයේ 21%. Valletta is the capital of Malta. මේ වැලටා කියන නගරේ තමයි Malta වල තියෙන අගනුවර, and it is also the smallest national capital. ඒක තමයි ලෝකේ තියෙන කුඩාම අගනගරය හැටියට සැලකෙන්නේ in the European Union. European Union එකේ තියෙන කුඩාම අගනගරය හැටියට සැලකෙන්නේ මේ මාල්ටා වල තියෙන වැලෙටා කියන capital city එක. The official and national language in Malta is Maltese. ජාතික භාෂාව ඒගොල්ලෝගේ රාජ්‍ය භාෂාව වශයෙන් සැලකෙන්නේ Maltese කියන භාෂාව, which is of Arabic origin. ඒකේ මූලාරම්භයේ තියෙන්නේ අරාබික් මූලාරම්භය. Italian and Sicilian also previously served as official languages. මුල් කාලීනව ඉතාලි භාෂාව වගේම සිසිලියානු භාෂාවත් රාජ්‍ය භාෂාවන් වශයෙන් පාවිච්චි කරලා තියෙනවා. On the island for centuries. සියවස් ගණනාවක් මේ දූපත්වල ඒ භාෂාව පැවතිලා තියෙනවා. English is the second official language. ඉංග්‍රීසි භාෂාව තමයි දෙවන රාජ්‍ය භාෂාව වෙන්නේ. The chief products of Malta is potatoes, vegetables, grapes, wheat and barley. ප්‍රධාන නිෂ්පාදන වෙන්නේ මාල්ටා වල අර්ථාපල්, potatoes, vegetables එළවලු, grapes මිදි, wheat තිරිඟු සහ barley. Malta is a very important shipping center for the Mediterranean. මධ්‍ය දරණියේ තියෙන බොහොම වැදගත් නාවක මධ්‍යස්ථානයක් වෙනවා. It is also famous for its architectural sites. ගෘහ නිර්මාණ ශිල්පයේ වැදගත් ස්ථාන ගණනාවක් වගේම festivals උත්සව ගණනාවකුත් මේ දිවයිනේ තියෙනවා. Malta is also a popular film location in its own right. Malta කියන එක ගොඩක් චිත්‍රපටිවල පසුබිම් තලවලට ගන්න තැනක් බවට පත් වෙලා තියෙනවා. The currency කියන්නේ මුදල් ඒකකය used in Malta. Malta වල භාවිතා වෙන is the euro. මොකද European Union එකේ තියෙන නිසා යුරෝපානු සංගමයට අයත් නිසා යූරෝ තමයි යාළගේ ප්‍රධාන මුදල් ඒකකය. Malta is also a popular tourist destination in Europe. Malta බොහොම ප්‍රසිද්ධ සංචාරකයන් ඇද ගන්න ආකර්ෂණීය ස්ථානයක් බවට පත් වෙලා තියෙනවා යුරෝපයේ. ඉතින් දැන් අපිට තියෙනවා මේක කියවුවහම බොහොම සරල කරුණු කාරණා ටිකක් තමයි මේ ඡේදය ඇතුලේ සඳහන් වෙන්නේ. දැන් අපිට තියෙන්නේ මේ දීලා තියෙන ප්‍රශ්න ටික ආපහු සැරයක් බලලා ඒවට කෙලින්ම මේ ඡේදය තුලින් පිළිතුරු හොයාගන්න. පළවෙනි ප්‍රශ්නේ the name of the country අපිට පැහැදිලිවම උත්තරේ දීලා තිනවා අපිට හොයාගන්නත් ලේසි Malta. The smallest island. දැන් අපි කතා කරා මේ island තුනකින් මේ රට සමන්විත වෙනවනේ. Malta, Gozo, Comino. එතකොට මේ වගේ වර්ග කිලෝමීටර් ප්‍රමාණ ටික දීලා තියෙනවා. ඒ අනුව අපි දන්නවා Malta තමයි ලොකුම, දෙවෙනියට Gozo, තුන්වෙනියට Comino. මොකද මෙතන කිලෝමීටර් 3.5ක් කියන එක වර්ග කිලෝමීටර් 3.5ක් කියන එක පැහැදිලිව සඳහන් වෙනවා. එතකොට ඔයගොල්ලෝ මෙතන කරන්න ඕනේ Comino කියන වචනය ලියන්නයි ඕන කරන්නේ. මතක තියාගන්න මේ වගේ නම් සිටි එකක එහෙම නැත්නම් රටක නගරයක එහෙම නැත්නම් ජන වර්ගයක එහෙම නැත්නම් භාෂාවක මුදල් ඒකකයක මේවා ඔක්කොම proper nouns. එතකොට මේ වගේ nouns අපි ලියනකොට මතක් කරලා පළවෙනි අකුර capital වලින්ම අපි ලියන්න ඕනේ. ඊළඟ ප්‍රශ්නෙන් අහන්නේ the number of ethnic groups. ජන වර්ග කීයක් ඉන්නවද? දැන් අපි දෙවෙනි පැරග්‍රාෆ් එකේ දෙවෙනි ඡේදයේ අපිට හමු වුණා there are two ethnic groups in Malta කියලා. එතකොට අපි මෙතන none ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මම කිව්වේ අපි මෙතන කෙලින්ම ලියන්න ඕනේ direct answer එක. එහෙම නැත්නම් කෙලින්ම උත්තරේ විතරයි ලියන්න ඕනේ. මේකෙදි ඔයාට number 2 එහෙම නැත්නම් ඉලක්කමෙන් දෙක දාන්නත් පුළුවන්. නැත්නම් අකුරෙන් 2 කියලා ලියන්නත් පුළුවන්. කොහොම ලිව්වත් ඔයගොල්ලන්ට ලකුණු ලැබෙනවා. ඉතින් මතක තියාගන්න දෙකම ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එකක් ලිව්වම හොඳටම ඇති. ඔයගොල්ලෝගේ දැනගැනීම උදෙසා මම මේ දෙවිදියම පෙන්නුවේ. කොයි විදිහට ලිව්වත් ඔයගොල්ලන්ට ලකුණු ලැබෙනවා. ඊළඟට ඒගොල්ලෝ අහන්නේ capital city එක. එතකොට ඒ කියන්නේ අගනුවර. අපිට ඒකත් පැහැදිලිව එක්තැනක සඳහන් වුණා. බලාගෙන යමු. Valletta is the capital of Malta කියලා මෙතන පැහැදිලිවම දීලා තියෙනවා. එතකොට අපිට ඒ වචනේ මෙතන ලියන එකයි කරන්න ඕනේ. ඉතින් හරි ස්පෙලිං වලින් ඔයගොල්ලන්ට තියෙන්නේ මේ වචනේ මෙතන ලියන්න. ඊළඟට අහනවා the official language.
මෙතන කියනවා the official and national language in Malta is Maltese. එතකොට ඔයගොල්ලන්ට මතක් වෙනවනේ ඉංග්‍රීසි ගැනක් තිබුණා. සැකයක් තියෙනවා නම් ආපහු කියවලා බලන්න. English is the second official. මෙතන අහන්නේ official language. English second official. එහෙනම් පළවෙනි official එහෙම නැත්නම් national language එක වෙන්න ඕන Maltese. එතකොට එතනත් ඔයගොල්ලන්ට පුළුවන් capital අකුරෙන් Maltese කියන වචනේ type මේ ලියන්න. අන්තිම ප්‍රශ්නේ money. නමුත් අපිට ඡේදය ඇතුලේ දීලා තියෙන currency කියලා. එතකොට ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන currency කියන්නේ මුදල් ඒකකේ, money කියන්නේ මුදල් ඒකකේ. එතකොට අපිට පුළුවන් currency මොකක්ද කියලා හොයාගන්න. Malta is the euro. euro කියලා ඒගොල්ලෝ පැහැදිලිව කියනවා. එතකොට ඔයගොල්ලන්ට තියෙන්නේ euro කියන එක හරි ස්පෙලිං වලින් මෙතන ලියන්න. ඉතින් ඔන්න ඔහොමයි ඔයගොල්ලන්ට පේනවා ඉතින් හරිම ලේසි මේකට උත්තර ලියන එක. මේ ඡේදය අවබෝධයෙන් කියවලා ප්‍රශ්න ටික හරියට කියවගත්තොත් උත්තරේ හොයාගන්න එක හරිම ලේසි. ඉතින් අද දවසට ඔය තමයි අපේ වීඩියෝ එකකින් කතා කරන දේ. අපි අද කතා කරේ 2020 ටෙස්ට් 5 එක O level English paper එකේ. ඉතින් මේ වගේ තවත් වීඩියෝස් කන්ටෙන්ට් බලන්න ඔයගොල්ලෝ englishtutor.lk YouTube channel එකට subscribe කරන්න, like එකක් comment එකක් දාන්න. මේ වගේ තවත් වීඩියෝ එකකින් මම ඔයගොල්ලොන් එක්ක හමු වෙන බලාපොරොත්තු වෙන අදට නවතිනවා. සුබ දවසක් සියලු දෙනාටම.